සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් සල්ලි නෑ මචං එතන ආස්කින් ඉතින් ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දියවැල් මම ආස කරන මැණික් කැටේනිල් කුක්කු කුක්කු කුකුල හඬනවා කුරුළු කොබෙයෝ ගීත ගයනවා අයිබෝන් මම කියපු ගීත තුන අහනකොට ඔයගොල්ලන්ට යම් ගායකයෙක් මතක් වෙනවා ඇති සමහරවිට මේ ගායකයා දන්නේ නැතුව ඇති ඒ දවස්වල ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් ගැසට් පට යුගයේදී වැඩිම ගැසට් පට ප්‍රමාණයකට සින්දු කියපු ගායකයා මේ ගායකයා විවිධ මාතෘකා යටතේ සින්දු කියලා තියෙනවා හැබැයි මේ ගායකයාට එක මාතෘකාවක් මගේ හැරෙනවා මොකක්ද මේ මාතෘකාව අද මම ඔයගොල්ලෝ එක කතා කරන්න ඉන්නේ මේ මාතෘකාව ගැන මෙතුමා රටේ ජනප්‍රිය ගායකයෙක් වෙනකොට මෙතුමාගේ ගීත අහන රට වටින්ම සෙනග එනකොට මෙතුමාගේ ගීත වලට රට වටින් අත්පොසන් නඩ ඇහෙනකොට ඒක දැකලා ගොඩක්ම සතුටු වෙන්නේ නැත්තේ කවුද? ඒක දැකලා ගොඩක්ම ආඩම්බර වෙන්නේ නැත්තේ කවුද? ඔව්. ඒක දැකලා ගොඩක්ම සතුටුනේ එතුමාව මේ ලෝකෙට ගෙනාපු බී කරලා එතුමාව උස්මහත් කරපු එයාගේ අම්මා. මේ ගායකයා නිහල් නෙල්සන් කියන ගායකයාගේ අම්මා තමයි එතුමා ජනප්‍රිය වෙනකොට වැඩිම සතුටුනේ. එතුමා වැඩිම ආඩම්බරුනේ එයාගේ අම්මා. මේ අම්මා එයා ගැන ආඩම්බර වෙනකොට මේ අම්මාගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තියෙන්නේ නැති මේ ජනප්‍රිය ගායකයා මගේ පුතා කවදා හරි දවසක මං වෙනුවෙන් සින්දුවක් කියයි කියලා.